අයිබෝන් මම අමින්ද නක්කාවිට මට ලොකු දිනයක් තිබ්බා පිටරට යුනිවර්සිටි එකට ගිහිල්ලා ස්ටඩි කරලා ඒ රටට සෙටල් වෙන්න. පහුගිය කාලේ වෙච්ච සිදුවීම් එක්ක මම ප්‍රොපත් දැක්චරය. ඉතින් මම මුලින්ම try කළේ ඕස්ට්‍රේලියානු නිව්සීලන්ත වගේ රටකට යන්න. ඒ වගේ රටකට යන්න ඇත්තටම ඒක මාර එක්ස්පෙන්සිව්. ඒ නිසා ඉංග්‍රීසි ගිහිල්ලා මම ඊට පස්සේ සලකා බැලුවා යුරෝපයේ තියෙන රටක් ගැන. ඒ අතරතුර ඉතාලි කියන රට මගේ බොහොම හිත ගත්තා. මොකද බොහොම ලස්සන රටක්. ඒ වගේම ලංකාවේ දෙන්නෙක් ගොඩක් ඉන්න රටක්. ඒක නිසා මම ඉතාලිය යන්න කියලා හිතාගෙන ඒ සම්බන්ධයෙන් මට ඉතාලියට යන්න මට උදව් කරන්න පුළුවන් කට්ටිය උපයෝගී ඉන්න අතරතුර තමයි මගේ යාළුවෙක් මාර්ගයෙන් මම දැනගත්තේ යුරෝස්ටාර් ටීම් එක ගැන. මනෝජ් සහ රෝමි දෙන්න එකතු වෙලා ඒකට වලින් ඊට පස්සේ මම ඒ දෙන්න එකතු වෙලා ඒ දෙන්න ටික මම කතා කරා මුලින්ම කොහොමද ඉතාලිය යන්න පුළුවන් මොන වගේ දේවල්ද මම කරන්න ඕනේ මොන වගේ අවස්ථාවද මට ඉතාලියේ තියෙන්නේ කියලා. ඒ දෙන්නා බොහොම සරලව මුලින්ම අගට මට පැහැදිලි කරලා දුන්නා මගේ තියෙන වයස මගේ තියෙන এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක කොයි වගේ process එකද තියෙන්නේ කොයි වගේ යුනිවර්සිටිස් වලට යන්න පුළුවන් මොන වගේ දේවල්ද මම කරන්න ඕනේ මොන වගේ ડોකියුමන්ට්ස් හදා ගන්න ඕනේ කියන ඊට පස්සේ මම ඒගොල්ලොත් එක්ක එකතු වෙලා මගේ තියෙන අවශ්‍ය කරන ડોකියුමන්ට්ස් ටික හදලා එතකොට ඒ ડોකියුමන්ට් ඉන්ෆර්මේෂන් පාර්ට් එක කරලා ඊළඟට යුනිවර්සිටි එකට ඇප්ලයි කරලා ඒ දේවල් කරගෙන ගවර්න්මන්ට් එක අරගෙන අවශ්‍ය කරන අනිත් වීසා ඇතුළු දේවල් ටික ඔක්කොම කරගෙන මම වීසා ලබා ගත්තා ඉතාලියට. ඇත්තටම බලාපොරොත්තු වෙනවා ලැබෙන මාසයේ ඉතාලියට යන්නට. මොකද ඒ වැඩ පිළිසියල කියලා අවසන් නේ. ඉතින් මේ හැම දෙයකටම මුලින්ම අගටම මට යුරෝප් රටවලට මනෝජ් රූමෙත්‍රි කියලා දෙනා බොහොම උදව් කරා. පස්සේ දිනගෙන කරන්න ඕන දේවල් හරියට ගයිඩ් කරා. ඉන්ටර්විව් එකට ෆේස් කරන්න යද්දී ඒ සම්බන්ධව ඉන්ටර්විව් එකේදී අහන්න ඉඩ තියෙන දේවල් මට කලින් වෙනවත් කරලා ඒකට කතා කරන්න ඕන විදිය ගැන පවා කියලා දුන්නා. තාකියු ඩොකියුමන්ට් පාර්ට් එකේ ඒගොල්ලෝ හදලා අවශ්‍ය දේවල් සියල්ල සකස් කරලා දීලා මට කිව්වේ ඒ ඩොකියුමන්ට් කරන් ගිහලා බාර දෙන්න විතරයි. ඉතින් මේ වගේ බොහොම හොඳ සේවාවක් ලබා දුන්න බොහොම සුළු දෙනකට. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා යුරෝස්ටාර් ටීම් එකට රෝමි මම දෙක සියලු දෙනාටම මට මේ අවස්ථාව මගේ හීනය මට ළඟා කරගන්න උදව් දීම සම්බන්ධයෙන්. නේද? කාලෙදී හම්බ වෙනවා.